පුංචි කතාවක් කියන්නද? ඈන්ස් කවුද මේ ඈන්ස්ලා? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම දන්න ඈන්ස්ලා නම් කූමි. හැබැයි මම මේ කතාව කියන්නේ කූමි ගැන නම් නෙවෙයි. Automatic negative thoughts. මේ සංකල්පය මනෝවිද්‍යාවේ විශේෂ වැදගත් සංකල්පයක්. මේක හඳුන්වා දෙන්නේ ඩැනියල් ඒමන් කියන ඇමරිකානු විද්‍යාඥයා. මේක හඳුන්වා දෙනකොට ඔහු ඔෆිස් එකක වැඩ කර ඉඳලා මහන්සි වෙලා ගෙදර යනවා. ඒ මහන්සි වෙලා ගෙදර ගිහිල්ලා කුස්සියට යනවා කෝපි එකක් බොන්න මහන්සිය නිවා ගන්න. කෝපි එකක් බොන්න කුස්සියට යනකොට ඔහු දකින්නේ ඔහුගේ කුස්සියේ දහස් ගානක කූඹි පිරීලා තියෙනවා. ඉතින් දැන් මහන්සි වෙලානේ ගෙදර ආවේ. දැන් ඉතින් මහන්සියෙන් කූඹිත් අයින් කරන්නකෝ. හරි ප්‍රශ්නයක්. හැබැයි මොනවා වුණත් ඔහු මේ කූඹි අස් කරන ගමන් කල්පනා කරා විශේෂ සංකල්පයක්. මේ කූඹි වගේම තමයි නේද අපේ හිතවලට සමහර නෙගටිව් දේවල් හරි ඉක්මනට කාවදිනවා නේද? අන්න ඒක තමයි ඔහු මුලින්ම කල්පනා කරේ. ඉතින් එදා ඉඳන් ඔහු පටන් ගත්තා මේ ඈන්ස්ලව. ඕගොල්ලෝ හිතන ඈන්ස්ලා නෙමෙයි. හැබැයි මම මේ කියන ඈන්ස්ලව අයින් කරන්න මේ සංකල්පය ටිකක් වැදගත් වෙයි කියලා. ඉතින් අද දවසේ මම මේ ගැන කතා කරන්න හේතුවක් තියෙනවාද? ඇයි මම මේ ඈන්ස්ලා ගැන කතා කරන්නේ? විශේෂ හේතුවක් තියෙනවා. මොකද ධනාත්මක දේවල් කරනකොට ධනාත්මක දේවල් හිතනකොට අපි හැමෝටම දියුණු වෙන්න හරි ලේසි. දියුණු වෙන විතරක් නෙමෙයි පාඩම් කරන ඔබට ඩොක්ටර්ස්ලා ඉන්නවා නම් පේෂන්ට්ස්ලාත් එක්ක ගනුදෙනු කරනකොට බිස්නස් කරන අයට මේ හැමෝටම ධනාත්මක දේවල් වැදගත්. ඉතින් අද දවසේ මාත් එක්ක කතා බහට එකතු වෙන්නේ iGrade Holdings අධිපති නලින්ද අමරසිංහ මහතා. ඉතින් ඔබතුමාට අයබෝන්. අයබෝන් නිමිතා. ඔබතුමාගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? අර මං කියපු ඈන්ස්ලව අපි අපේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන් අයින් කරමුද? අනිවාර්යෙන් නිමිතා. ඒ කියපු ඈන්ස්ලව අයින් කරන්න තමයි B පොසිටිව් සංකල්පයත් එක්ක අපි මේ එන්නේ. හරි. දැන් ඉතින් අපේ කතා බහට එකතු වෙනකොට මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් මේක iGrade Holdings නේ. ඒ කියන්නේ සෝලර් සම්බන්ධව තමයි මේකේ බිස්නස් කටයුතු වෙන්නේ. ඒකත් එක්ක මේ සෝලර් එනර්ජි එකත් එක්ක සම්බන්ධ වෙන iSmart සංකල්පය කියලා කියන්නේ මොකද්ද? iSmart කියලා කියන්නේ අනිවාර්යෙන් එනර්ජි ෆීල්ඩ් එකට සම්බන්ධ දෙයක්. අපි මෙච්චර කාලයක් සෝලර් සිස්ටම්ස් අතර ප්‍රමුඛ පෙළේ සමාගමක් වුණා. එතකොට අපි 2026 වසරේදී එනර්ජි සයිඩ් එකට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකත් එක්ක අපි B පොසිටිව් කියන සංකල්පයක් සමාජගත කරන්න, ඒ ඈන්ස්ලව නැති කරන සංකල්පයක් සමාජගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට එන අලුත්ම කන්සෙප්ට් එක තමයි මේ iSmart කියලා කියන්නේ. ඒ වගේම තමයි නිත්‍ය මේ අපි මේ වෙද්දි සෝලර් ෆීල්ඩ් එකේ අවුරුදු 10ක වොරන්ටි එකකට අපේ කස්ටමර්ස්ලට මේ වෙද්දී අපි බැඳිලා ඉන්නවා. අපි එදත් අදත් හෙටත් ඉදිරියටත් අනිවාර්යෙන් අපේ දීපු සර්විස් එක ඊටත් වඩා හොඳට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ එනර්ජි සයිඩ් එකට අපි 2026 මේ කරන්න යන අලුත් කන්සෙප්ට් එකට අපේ එක්ස්පෙරිමන්ට්ස් කීපයක්යි. ඉතින් මේ සංකල්පය අපි ඩෙවලොප් කරන්න එදත් අදත් හෙටත් අපිත් එක්ක අපිට ආදරය කරන අපේ කස්ටමර්ස්ලගෙන් ඒ වගේම අපිත් එක්ක ඉන්න පිරිසගෙන් අපි ඔබගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. ඔව්. අතරම iSmart සංකල්පය කියලා කියන්නේ අන්න ඒ වගේ හරි ලස්සන සංකල්පයක්. ඒ වගේම තමයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ B පොසිටිව් කියන එකට කොහොමද මේ iSmart සංකල්පය සම්බන්ධ වෙන්නේ? ඒක සම්බන්ධ වෙන්නේ නිත්‍යම එහෙමයි. iSmart කියන ඇතුලේ තියෙන B පොසිටිව් කියන සංකල්පය ඇත්තටම මගේ සෙල්ෆ් එක්ස්පීරියන්ස් එක. මොනවා හරි ගැටලුවක් වෙන අවස්ථාවක අපි නිකන් ඉන්න අවස්ථාවක අපි ධනාත්මකයි කියලා හිතනවා නම් මම ධනාත්මකයි කියලා හිතනවා නම් ඒ ගැටලුවට පිළිතුර මිරකල් එකක් වගේ ගොඩක් වෙලාවට මට ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ අපේ තියෙන පොසිටිව් කියන වයිබ් එකේ මයින්ඩ් පවර් එක. ඉතින් මම මේ B පොසිටිව් කියන සංකල්පය අපි සමාජගත කරන්න ඕන කියලා හිතනවා. ඒක නිසා ඒ සංකල්පය සමාජයට දෙන්න. ඔයා කියපු ඈන්ස්ලව බිඳලා දාලා මේ B පොසිටිව් සංකල්පයෙන් සමාජය ධනාත්මක කරන්න හිතාගෙන තමයි මේ iSmart එක B පොසිටිව් කියන සංකල්පයම දෙන්න තීරණය කරේ. ඇත්ත ධනාත්මකව හිතනකොට මිරකල් එකක් වගේ තමයි අපේ වටපිටාව. සමහර දේවල් ඉබේම ලැබෙන්නත් පුළුවන්. ඒ තරම් ධනාත්මකව හිතන අයට ඒක ප්‍රතිඵලයක් විදිහටත් ලැබිලා ඇති මං හිතන විදිහට. ඒ වගේම තමයි මේ දැන් මෙහෙමනේ ඇත්තටම දැන් අපි කොච්චර මොන දේ කරත්
මිනිස්සු ඒ දේ විවේචනය කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් මේ විවේචන මැද්දේ ඔබතුමා කොහොමද හිතන්නේ මේකට විවේචනයක් නැති වෙයි? එතකොට මේක සාර්ථක වෙයි කියලා කොහොමද හිතන්නේ? මේකට සමාජය විසින් ගොඩාක් විවේචන එන්න පුළුවන්. මේ B positive කියන සංකල්පය ධනාත්මක වෙනවා කියන සංකල්පය එකපාරක් වීඩියෝ එකක් බැලුවා කියලා එකපාරක් පෝස්ට් එකක් දැක්කා කියලා එහෙම කවදාවත් ලැබෙන්නේ නැහැ. ධනාත්මකයි කියන මයින්ඩ් පවර් එකක් හරි මයින්ඩ් එකට ධනාත්මක චින්තනයක් ලැබෙන්න නම් ඔයා හැම වෙලේම ඒ ධනාත්මක චින්තනය ඇතුලේ ඉන්න ඕනේ. තමන් පොසිටිව් වයිබ් එකේ ඉන්න ඕනේ. තමන්ගේ ඔළුව පොසිටිව්ව හැදෙන්න ඕනේ. ඒ පොසිටිව් වයිබ් එක දෙන්න තමයි අපි මේක උත්සාහ කරන්නේ. ඒක තමන්ට සෙල්ෆ් එක්ස්පීරියන්ස් එකක් විදිහට අරගෙන තමන්ගේ මයින්ඩ් එක ඇතුළෙන්ම පොසිටිව් වයිබ් එකක් ඩෙවලොප් කරගන්න ඕනේ. ඒ පොසිටිව් වයිබ් එක ගන්න නම් අනිවාර්යෙන් සෙල්ෆ් එක්ස්පීරියන්ස් එකක් ගන්න. එක්ස්පීරියන්ස් එකක් අරගෙන බැලුවොත් තමයි ඒක ඇත්තද බොරුද කියලා කියන්න පුළුවන්. ඔයාලට ඕනම විවේචනයක් මේකට දෙන්න පුළුවන්. අනිවාර්ය විවේචන රාශියක් ඇයි ඒ මොන විවේචන ආවත් මේ B positive කියන සංකල්පය ඒ වගේම ධනාත්මකයි කියන සංකල්පය ඔයාගේ මයින්ඩ් එක ඇතුළට දාලා ඔයාගේ ප්‍රශ්නයක් එන වෙලාවට ඔයාට උදේ නැගිටින වෙලාවට රාට නිදා ගන්න වෙලාවට හැම වෙලේම හිතෙනවා නම් ඔයාට අනිවාර්යෙන් ඒ පොසිටිව් කියන සංකල්පය ඇති වෙනවා. ඒ සංකල්පයත් එක්ක ඔයාගේ මයින්ඩ් පවර් එක ඩෙවලොප් වෙනවා. ඒක තමයි ලෝකේ ඉන්න දාර්ශනිකයෝ වගේම මනෝවිද්‍යාඥයෝ කියලා තියෙන ඇත්ත කතාවක් තමයි අපි මේ සමාජගත කරන්න යන්නේ. එතකොට විවේචන රාශියක් එන්න පුළුවන්. කොහොමද මම පොසිටිව් වයිබ් එකේ ඉන්නේ? ඒ මොන විවේචන ආවත් ඒක විවේචන ඔයාලා දෙන්න ඕනේ. තමන් මේක එක්ස්පීරියන්ස් එකක් අරගෙන. එක්ස්පීරියන්ස් එකක් අරගෙන විවේචන කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා මට ඒ ලැබිච්ච එක්ස්පීරියන්ස් එක මම B positive කියලා හිත ඉද්දී මට ලැබිච්ච වයිබ් එකත් එක්ක මගේ ලැබිච්ච මිරකල් එනවා වගේ මට ආපු ආන්සර්ස් එක්ක මම කල්පනා කරා මේක සමාජයට දුන්නොත් ඔබටත් දුන්නොත් මේක අනිවාර්යෙන් ඔබගේ ජීවිතයට ඒක අපිට දෙන්න පුළුවන් කියලා හිතුවා. ඉතින් ඒ සෙල්ෆ් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම සමාජයට දෙන්න හිතුවා මේ B positive කියන සංකල්පය. මොන විවේචන ආවත් I am always B positive. අනික ඉතින් විවේචන ආවට කමන්නයි ඉතින් කොහොමද? ඔබතුමා කිව්වා වගේම B positive. හරි. ඊළඟ ප්‍රශ්නේ විදිහට මම අහන්න කැමතියි. මම කියනවා ඔබතුමාට මේ සංකල්පය කවුරුත් විශ්වාස කරන එකක් නැහැ කියලා. ඔබතුමා මොකද ඒක හිතන්නේ? ඇත්තටම ලංකාව ගත්තොත් එහෙම මේ වගේ පොසිටිව් දෙයක් කරද්දී ලංකාවේ මේ තියෙන සමාජයත් එක්ක එකපාර කවුරුත් පිළිගන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. ඒක මුලාවක් විදිහට තමයි දකින්නේ. නමුත් මේ මයින්ඩ් පවර් එක ඩෙවලොප් වෙනවා කියන එක පොසිටිව් වයිබ් එකක් හිතනවා කියන එකට යම් කාලයක් යනවා. පොඩි කාලයක් නෙමෙයි. තමන් හිතන්න තමයි ඒ වයිබ් එක ඩෙවලොප් වෙන්නේ. මම හිතන විදිහට මේක යම් කාලයක් ඇතුළත මිනිස්සු වැළඳගයි. අපි හරි දෙයක් නම් මිනිස්සුන්ට කරන්නේ කාලය ප්‍රශ්නයක් නෑ. ඒ කාලයත් එක්ක ක්‍රමයෙන් ධනාත්මක වෙයි. ඒ ධනාත්මකව ඇත්තටම මේ සෙල්ෆ් එක්ස්පීරියන්ස් එක අරගෙන මේක කරන කෙනාට ඒක දැනේ. ඒ කොටස විතරක් මේක පිළිගත්තොත් ඇත්තටම ඒක හරහා මේ මුළු ලංකාවම මුළු ලෝකෙම පොසිටිව් වයිබ් එකක ඉන්න පුළුවන්. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව වෙන්නේ මේ සංකල්පය ඇතුලේ පොසිටිව් කියන සංකල්පය ඇතුලේ සියල්ල ධනාත්මකව තියලා ඒ ජීවිතය සාර්ථක කරගන්න තමයි අපි මේ විදිහේ සංකල්පයක් එක්ක අපි ඉදිරි ගමනක් යන්න තීරණය කරන්නේ. දැන් අපිට B positive වෙන්න I smart කියන සංකල්පයම අවශ්‍යද නැත්නම් දැන් අපිට පුළුවන් මේ වටපිටාවේ තියෙන මොකක් හරි දෙයක් ධනාත්මකව හිතලා ඒ සම්බන්ධව අපි ධනාත්මකව හිතුවොත් අපිට ඒ වටපිටාවත් එක්ක ධනාත්මක වෙන්න පුළුවන්. ඔව් දිනිත්‍ය අනිවාර්යෙන්ම එහෙම වෙන්න පුළුවන්. ඒකයි අපි මේ කන්සෙප්ට් එකක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කන්සෙප්ට් එක ඇතුලේ ඕන කෙනෙක්ට තමන්ගේ අවට තියෙන දෙයක් එක්ක හිතලා තමන්ගේ යාළුවෙක් එක්ක හිතලා පොසිටිව් වෙන්න පුළුවන්. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් දිනිත්‍ය. ඔයාට මෙච්චර කාලයකට I smart එකෙන් මේ දේ කියනකම් ඔයාට එහෙම පොසිටිව් වයිබ් එකක් ඒ විදිහ දෙයකින් ගන්න හිතිලා තියෙනවද? ඇත්තටම නැහැ. I smart එකෙන් B positive සංකල්පය දෙනකම් මේ මෙච්චර කාලයකට ඔයාට ඒදී හිතිලා තියෙනවද? ඇත්තටම නැහැ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ?
ඇත්තටම ඒ ගැන අදහසක් නැහැ. අපේ මනසට සිතවිල්ලක් ඇති වෙන්න නම් ඇත්තටම මොනවා හරි හේතුවක් තියෙනවා. ඔව්. සහ මූල බීජයක් තියෙනවා. මොනවා හරි දෙයක් ඔයාට දැක්කම be positive ධනාත්මකයි කියලා හිතුනොත් විතරයි ඔයාගේ මනසින් හැමතිස්සෙම be positive කියලා හිතෙන්නේ. දැනට ඔයාලා i smart එක දැක්කොත් ඔයාට භාණ්ඩයක්වත් කිසිම දෙයක් මතක් වෙනවද? නැහැ. ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? be positive කියන එක විතරයි. be positive කියන එක විතරක් මතක් වෙනවා නම් ඔයාගේ මනස ඇතුලෙන් be positive කියන්නේ මොකද්ද? ධනාත්මකයි කියන එක. ඔයාලගේ මුලින්ම be positive කිව්වහම ඔයාලට මතක් වෙන්නේ blood group එක නිසා. අපේ මේ සංකල්පය ඇතුලේ ඒ blood group එක කියන සංකල්පය අපි බිඳහැරෙනවා. යම් කෙනෙක්ට be positive කිව්වහම මතක් වෙන්නේ blood group එක. නමුත් O positive වුණා, O negative වුණා, B negative වුණා, I am B positive. එතකොට ඒ සංකල්පය ඇතුලේ blood group එක කියන එක B positive කියන එකෙන් බිඳ හෙලලා ඔයාගේ ඇතුලේ I smart එක දැක්කම positive vibe එකක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. ඇත්තටම ඔයාගේ ඇතුලේ B positive කියන සංකල්පය ඇතුලේ ධනාත්මක චින්තනයක් මේ වෙද්දි යම් මට්ටමකට ඩෙවලොප් වෙලා තියෙනවා. එතකොට මේකෙන් ඔයා වැඩක් ගන්න නම්, මේකෙන් ඔයා ප්‍රතිඵලයක් ගන්න නම් ඔයා හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේ be positive කියලා ඔයාට මනසට දෙයක් එද්දි උදේට හවසට දවල්ට යම් ඒ දේ දකිද්දි අපේ i smart එක දකිද්දි එන්න නම් හැම වෙලේම මම ධනාත්මකයි කියන චින්තනය එන්න ඕනේ. ඒක විහිළුවකට අරගෙන ඔයා හිතන්න ගත්තොත් ඒක blood group එකට සම්බන්ධ කරලා ඔයාට හිතන්න ගත්තොත් කවදාවත් මේකේ ප්‍රතිඵල ලබන්න බෑ. මේකේ ප්‍රතිඵල ලබන්න නම් ඔයා be positive කියන සංකල්පය, be ධනාත්මකයි කියන සංකල්පය ඔයාගේ self experience එකෙන් ගන්න ඕනේ. ඒක කාටවත් කියන්න අවශ්‍ය නැහැ. ඒක දැක්කම තමන් positive vibe එකක් ගන්නව නම් ඔයාට ධනාත්මක වෙන්න පුළුවන්. එතකොට මේ වෙද්දි i smart දැක්කම ඔයාට මතක් වෙන්නේ මොකද්ද? be positive. be positive නම් ඔයාගේ සංකල්පය හැදෙන්නේ. ධනාත්මක වෙන්න. ඔයාගේ ඇතුලෙන් ඩෙවලොප් වෙන්න ඕනේ මම ධනාත්මකයි කියන එක. එතකොට be positive කියලා හිතන්න නම් ඔයාට හැමතිස්සෙම එක දෙයකින් ඒ vibe එක දෙන්න ඕනේ. අර සිතුවිල්ල හදන්න හේතුවක් තියෙනවා. මූල බීජයක් තියෙනවා. අපේ i smart brand එක අපි ඩෙවලොප් කරන්නේ මේ be positive කියලා. ධනාත්මකයි කියලා හිතන vibe එකක් ජනතාවට දෙන්න. එතකොට යම් අවස්ථාවක ඔයා හිතනවා නම් හැමතිස්සෙම positive කියලා automatically මනසෙන් ඒ vibe එක අනිවාර්යෙන් ඔයාගේ mind power එක develop වෙනවා. අන්න ඒ සංකල්පය තමයි අපි මේ සමාජගත කරන්න i smart එකෙන් try කරන්නේ. මේක යම් තැනක යම් කෙනෙක්ට පිස්සුවක් වෙන්න පුළුවන්. නමුත් ඒක self experience එකෙන් ඇත්තටම දිගටම හිතලා be positive කියලා හිතලා යම් කාලයක් මත experience එක ගත්තාම ඔයාලට ඒක automatically ඔයාගේ life එක වෙනස් වෙනවා. එතකොට ඔයාලට දැන් තේරෙනවද i smart එක එක්ක be positive මතක් වෙන එකේ තේරුම? ඉතින් දිනෙට be positive කියලා හිතුනොත් ඔයාට ධනාත්මක සිතුවිලි එනවද ඍණාත්මක සිතුවිලි එනවද? ධනාත්මක සිතුවිලි තමයි එන්නේ. ඉතින් දිනෙට i smart කියලා හිතුනොත් be positive කියලා හිතුනොත් ධනාත්මක සිතුවිලි එනවනම් ඔයාගේ ප්‍රශ්නට උත්තරේ ලැබුණා නේද? ඔව් අනිවාර්යෙන්. ඒ කියන විදිහට i smart නම් be positive. එතකොට be positive වුණොත් luxury life එකක් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා, වටපිටාවේ අපි හිතන දේවල් ධනාත්මක වෙනවා. එතකොට ධනාත්මක සිතුවිලි පහළ වෙනවා. මම හිතනවා මම හිතපු විදිහ හරි ඇති කියලා. ඔව් අනිවාර්යෙන්ම. අනිත් පැත්තටත් මෙහෙමයි. i smart නම් ධනාත්මක සංකල්ප තියෙනවා. ධනාත්මක සංකල්ප වලින් ඔයාගේ life එක හැදෙනවා. ඔයාගේ life එක හැදෙන්න නම් ධනාත්මක සිතුවිලි ඇති කරගන්න ඕනේ. ඒ ධනාත්මක සිතුවිලි ඇති කරගන්න අපි බ්‍රෑන්ඩ් එකක් තමයි නිර්මාණය කරේ. ඒ වගේම තමයි එහෙම ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න මේ ප්‍රශ්න වලට උත්තර හිතන්න ඔයාට වයිබ් එකක් දෙන එකක් තමයි පොසිටිව් කියන සංකල්පය. ඒ පොසිටිව් කියන සංකල්පය ඇති කරන්න අපි උත්සාහ කරා අපේ concept එක ඇතුලේ. Tamanට
ඒ ලක්ෂරි ලයිෆ් එක අවශ්‍ය නම් පොසිටිව් විදිහට හිතන්න ඕනේ. පොසිටිව් විදිහට හිතන්න අපේ සිතුවිල්ල ඇති කරන්න අපි කන්සෙප්ට් එකක් තියෙන්න ඕනේ. එකම දෙයකින් අපිට හැමතිස්සෙම පොසිටිව් කියලා ඇති වෙනවා නම් ඔයාගේ ලයිෆ් එක අනිවාර්යෙන් ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඒ අර කියපු කන්සෙප්ට් එක තමයි I smart නම් be positive. අනිවාර්යෙන්. බිස්නස් කරන ඔබට මම මේ අහන්න යන ප්‍රශ්නේ බොහෝ වැදගත් වෙන බව නම් නොඅනුමානයි. මම ඔබතුමාගෙන් අහන්න කැමති ඊළඟ ප්‍රශ්න විදිහට දැන් මේ ව්‍යවසායකයෙක් විදිහට බිස්නස්මන් කෙනෙක් විදිහට කොහොමද මේ බිස්නස් එකට මේ be positive කියන සංකල්පය සම්බන්ධ වෙන්නේ? ඔව් දිනිත. ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපේ කස්ටමර්ස්ලා ගැන බලාගෙන ඉන්නවා අපි මොකද්ද ඉදිරියට කරගෙන යන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේ සංකල්පය ආවේ මේ be positive කියන දේ මගින්ම. ඇත්ත කතා කරන්න ඕනේ හැමෝම දන්නවා අපේ සෝලා මාකට් එක ඇතුලේ පොඩි ඩ්‍රොප් වීමක් තියෙනවා. එතකොට අපි ඒ කාලය ඇතුළත ඉදිරියට යන්න අපේ වියදම් කවර් කරගෙන අපි ඉස්සෙල්ලටත් දුන්නට වඩා හොඳ සර්විස් එකක් දෙන්න හොඳ දෙයක් අනාගතයට කරන්න නම් අපි ඒ ටික කවර් කරගෙන ගමනක් යන්න ඕනේ. ඒ වගේම තමයි මේ මාකට් එක ඇතුලේ මම කැමති නෑ ආපහු පල්ලෙහාට එන වැටෙන දෙයක් ඉදිරියට කරන්න. මොකද අපි මේ ගත්ත සම්මාන වලට අපි සාධාරණයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ඉන්න සියලුම කස්ටමර්ස්ලාට ඉදිරියටත් මීටත් වඩා හොඳ සර්විස් එකක් අපි ලබා දෙන්න ඕනේ. ඒක නිසා අපි මේ සංකල්පයත් එක්ක ඉදිරියට යන්න කටයුතු කරන්න හිතුවා. ඒ වගේම තමයි මාකට් එක ඇතුලේ අපි ලබා දීලා තියෙන බෙනිෆිට්ස් ගත්තොත් සෝලා වලින් දැනටත් ලොකු ප්‍රමාණයක් ඒ බෙනිෆිට්ස් භුක්ති විඳිනවා. අපි ව්‍යාපාරයක් කරනවා නම් මම හැමතිස්සෙම හිතන්නේ අපිටත් සාධාරණයක් වෙන අපේ කස්ටමර්ස්ලට සාධාරණයක් වෙන හොඳ දෙයක් හොඳ හිතකින් දෙන්න. එතකොට අපි යම් දෙයක් කරනවා නම් වෙනස් විදිහකට කරන්න ඕනේ. ලෝකේ අපි ව්‍යවසායකත්වය එක්ක සම්බන්ධ වුණොත් ලෝකයට අපි වෙනස් විදිහකට හොඳ දෙයක් අපි හොඳ හිතකින් ලබා දෙනවා නම් මම හිතනවා ඒ දේ අනිවාර්යෙන් මිනිස්සු වැළඳගයි කියලා. ඒ අවස්ථාවේදී මට කල්පනා වුණේ දැන් අපි කරගෙන ආවේ දේ ඇතුලේ මිනිස්සු ගොඩාක් බෙනිෆිට්ස් භුක්ති විඳිනවා. ඒ මුදල් විදියට ගොඩක් වෙලාවට අපේ ඉදිරියට දෙන භාණ්ඩයක් හෝ සර්විස් එකක් මගින් අපි දෙන්න හිතුවා තව කන්සෙප්ට් එකකට. එතකොට මුදල්මය වශයෙන් බෙනිෆිට් එකක් වගේම තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නවා වගේම අපි දෙන දේයින් තමන්ගේ මයින්ඩ් පවර් එක ඩෙවලොප් වෙනවා. තමන්ව මොටිවේට් වෙනවා. මම කල්පනා කරා ඒ වයිබ් එක අපි මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒ මගේ සෙල්ෆ් එක්ස්පීරියන්ස් එක මිනිස්සුන්ට දෙන්න. ඒක බලාගෙන යද්දි මට කල්පනා වුණේ කොහොමද අපි මනුස්සයෙක් එක්ක හැමතිස්සෙම be positive කියලා මොටිවේට් කරන්නේ. මුලින්ම කල්පනා කරා පොඩි දෙයකින් අපි සමාජගත කරන්න. මොකද එකපාරට මේ සමාජය විසින් දෙයක් වැළඳගන්නේ නැහැ. අපි ඒ වැළඳගන්නේ නැති නිසා මම කල්පනා කරා කොහොමද මේක අපි සමාජගත කරන්නේ. ව්‍යාපාරයකට ඒ කියන්නේ බිස්නස් එකකට විදිහට ඇත්තටම මේ හොඳ දේ අපි කොහොමද මුසු කරලා දෙන්නේ. මම කල්පනා කරේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම be positive කියලා සංකල්පයක් අපිට ඇති වෙන්න නම් හිත ඇතුලෙන් හැමතිස්සෙම ඇති වෙන්න නම් අපිට හිත ඇතුලට මොටිවේෂන් එකක් දෙන්න. එතකොට අපේ සිතිවිල්ලක් ඇති වෙන්න අපි හේතුවක් හදන්න නම් අපිට මොනවා හරි යමක් දකින්න අහන්න එහෙම සලස් වෙනවා. එතකොට මුලින්ම කල්පනා කරේ ඒ වයිබ් එක හදන්න අපි උත්සාහ කරමු. මම මෙහෙම ඉද්දි මට හැමතිස්සෙම පේන දේ තමයි වොච් එක. ඉතින් මම කල්පනා කරා අපි වොච් එකකින් මේ I smart එකෙන් පළවෙනි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට අපි ලබා දෙනවා කියලා. මම කියන පළවෙනි කාරණය තමයි ඇත්තටම මේ be positive කියන සංකල්පය නොගෙන මේක අවශ්‍යතාවයක් ඒ කියන්නේ අවශ්‍යතාවයකුත් නැතුව අපෙන් කිසිම ප්‍රොඩක්ට් එකක් ගන්න එපා. මොකද මේ ගොඩනගන්නේ දැවැන්ත සංකල්පයක් සහ මේ 2026 අපි සංකල්පයක් එක්ක අපි එනර්ජි මාකට් එකට එන්ටර් වෙන ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමය ඇතුලේ මේ සංකල්පය කොහොමද මිනිස්සු වැළඳගන්නේ කියලා හිතන්න අපි මුලින්ම එක්ස්පෙරිමන්ට් එකක් විදිහට අපි හිතුවා මේක අපි දෙනවා කියලා. එතකොට ඒ වගේම තමයි මම මෙහෙම දකිද්දි මගේ බ්‍රේස්ලට් එක දකින්න මම කල්පනා කරා මේක සංකල්පය
ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි මේකට B positive කියලා බ්‍රෑන්ඩ් එකක් ගහනවා. ඒක ලොකු මුදලක් යන්නේ නැහැ. මුදලට වඩා මේ සංකල්පය තමයි අපිට සමාජගත කරන්නේ. එතකොට මේ සංකල්පය හරිනම් අපිව මිනිස්සු වැළඳගන්න. මොකද අපි දෙන සංකල්පය සමාජයට හොඳ දෙයක් වෙන්නේ. ඒක අවශ්‍ය දෙයක් වෙන්නේ. එතකොට ඔයාලට ඕන තැනකින් අවශ්‍යතාවයක් තියෙනවා නම් වොච් එකක් ගන්න පුළුවන්. නමුත් ඔයාලට පොසිටිව් කියන සංකල්පය ගන්න බෑ. තමන්ව පොසිටිව් මොටිවේට් වෙනවා කියන සංකල්පය ගන්න බෑ. ඔයාලට මේක අවශ්‍යතාවයක් නැත්තම් ඔයාලට පොඩි මුදලක කියන්නේ බෑන්ඩ් එකකින් ඔයාලට try කරලා බලන්න. එහෙම අවශ්‍යත් නැහැ. මේ සංකල්පය හරි කියලා හිතෙනවා නම් ඔයාලට මුලින්ම ඔයාගාව තියෙන මොකක් හරි දෙයකින් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ අපේ සංකල්පය නොදෙන අපෙන් කිසිම දෙයක් ගන්න අවශ්‍ය නැහැ අවශ්‍යතාවයක් නැතිනම්. මොකද අවශ්‍යතාවය තියෙන්නත් ඕනේ ඒ සංකල්පය ගන්නත් ඕනේ. අපි හැමතිස්සෙම කරේ මිනිසුන්ට හොඳ දෙයක් ලබා දෙන්න. ක්වොලිටි සර්විස් එකක් අපි මේ වෙනකන් දීලා තියෙනවා. විශ්වාසනීය සර්විස් එකක් දීලා තියෙනවා. ඒ අනාගතයේදීත් ඒ බෙනිෆිට්ස් එක්ක යම් දෙයක් දෙන්න. පොඩි දෙයකින් ඒක දෙන්න බෑ. හැබැයි තමන්ට තමන්ව විශ්වාස කරන්න පුළුවන්. අර වයිබ් එක හැමතිස්සෙම ඇති වෙනවා. තමන්ගේ මයින්ඩ් පවර් එක මතින් යම් කාලයක් ඇතුළත අපි ඩෙවලොප් කරන බ්‍රෑන්ඩ් එකෙන් කවදා හරි ඒ වෙනස අත්විඳින්න අපිට පුළුවන්. ඉදිරියට 2026 වෙද්දී සමහර විට ඊට කලින් වෙන්න පුළුවන් අපේ තවත් වෙනස් දෙයක් මේ B positive සංකල්පයෙන් එනවා. එතකොට ඒ මොන දේ අපි මේ iSmart එක ඇතුළේ යන කිසිම දෙයක් අපේ සංකල්පය නොගෙන නම් ගන්න එපා. මොකද අපි සමාජගත කරන්නේ සංකල්පයක් සමග තමයි මේ ඉදිරි කටයුතු කරගෙන යන්න අපි හිතලා තියෙන්නේ. අපි කැමති සමාජයට හොඳ දෙයක් දීලා. සමාජයට අලුත් දෙයක් දීලා හොඳ දෙයක් කරලා අපේ ව්‍යාපාරය ඉදිරියටත් කරගෙන යන්න. මේ කතා බහ අතරතුර මේ මට ඇහුණා මේ ඊළඟ අවුරුද්දේ නැත්නම් 2026 ගැන පොඩි ඉඟි ටිකක් කියවෙනවා. මොකද්ද මේ 2026ට එන අලුත් එක්ස්පෙරිමන්ට් එක? පොඩි ඉඟියක් දුන්නොත් ඒ ගැන. දිනුත්‍යා අපි සෝලාර් කම්පැනි එකක් එනර්ජි ෆීල්ඩ් එකේ කම්පැනි එකක් විදිහට තමයි මිනිස්සු අඳුරන්නේ. ඇත්තටම අපේ ලොකු ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. පර්සනලි ගත්තොත් මම ඉංජිනේර කෙනෙක්. එතකොට අපේ ඉස්සරහට 2026 දී එනර්ජි ෆීල්ඩ් එකට අදාළව මේ B positive සංකල්පය හරහා අපි ඉදිරියට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් B positive සංකල්පයත් එක්ක අපි ස්මාර්ට් වොච් එක තමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉදිරියට තව ක්වොලිටි ප්‍රොඩක්ට්ස් එකක් හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි අපි ඒ සංකල්පය මිනිස් වැළඳගන්නේ කොහොමද? අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි මේක හරහා සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් 2026ට පුංචි ඉඟියකුත් ලැබුණා. ඒත් එක්කම මේ මට මේ දැන් මේ කතා බහේදී ගොඩක් වෙලාවට තේරුනේ මොකක් හරි මේ බුදුදහමටත් පොඩි සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතුණා. මොකද ඒ කියපු දේවල් ධනාත්මක සිතුවිලි B positive කියන එකට මේ බුදුදහමේ මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද? ඇත්තටම දිනුත් අපි මේ හොඳ සිතිවිල්ලක් ඇති කරන්න මේ උත්සාහ කරන්නේ. බුදුදහම කියන්නේ දර්ශනය කියන්නේ ගැඹුරු ධර්මයක්. ඒක මම විශ්වාස කරන දෙයක්. එතකොට මේ දර්ශනය ඇතුලේ ඒකේ තියෙන කන්සෙප්ට් ටිකක් ගෑවිලා තියෙනවා. ඒ සිතිවිල්ලක් නිර්මාණය වෙන්න නම් හේතුවක් තියෙනවා. අපි හේතුව තමයි අපි මේකෙන් නිර්මාණය කරන්නේ. වාට හැමතිස්සෙම පොසිටිව් කියලා හිතනොත් තමයි ඔයාගේ පොසිටිව් සිතිවිල්ලක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි අපි භාවිතා බහුලීකතා වගේ ඒ වගේ දේවල් තියෙනවානේ. එතකොට අපි හැමතිස්සෙම පොසිටිව් කියලා භාවිතා, ඒ කියන්නේ ඒක බහුලව භාවිතා කරොත් තමයි අපේ මයින්ඩ් එක මයින්ඩ් පවර් එකට මේ ඒක සම්බන්ධ වෙන්නේ. මයින්ඩ් පවර් එකට ඒක සම්බන්ධ වෙන්නේ. එතකොට මේක ඇතුලේ මං කිව්වා වගේම විවේචන ගොඩක් එන්න පුළුවන්. නමුත් අපි හොඳ දෙයක් සමාජගත කරන්න ඒ කන්සෙප්ට් එකක් පාවිච්චි කරනවා. ඒ කන්සෙප්ට් එක හොඳ දේ නම් දෙන්නේ මිනිස්සුන්ට. එයාට අවශ්‍ය දෙයක් නම් ඒකයි මං කිව්වේ මේ ලෝකේ මේ වෙනකන් හිතුවේ නැති කන්සෙප්ට් එකක් වෙන්න ඇති. ලෝකේ මම දන්න තරමින් පොසිටිව් කියන සංකල්පයක් ඇති කරන්න දීපු දෙයක් නැහැනේ. මං කියන්නේ ඒකයි අපේ ඒ සංකල්පය ගද්දී ගොඩාක් විවේචන එන්න පුළුවන්. දර්ශනයක් එක්ක සම්බන්ධ කරනවා කියන තරම් ලොකු කන්සෙප්ට් එකක් නෙමෙයි මේක. නමුත් අර ඒක ඇතුලේ තියෙන පොඩි කැලිටි ටික, ඒ කියන්නේ අපේ පොසිටිව් කියන සංකල්පය ඇති වෙන්න අවශ්‍ය
සිතුවිල්ල නිර්මාණය කරන්න අපි බ්‍රෑන්ඩ් එකක් හදලා be positive කියන්නේ. කවදාවත් මොටිවේට් වෙනවා කියන එකවත් පොසිටිව් වෙනවා කියන එකවත් වෙන කෙනෙක්ගේ තව කෙනෙක්ට දෙන්න බෑ. පොසිටිව් වෙනවා කියන එක තමන් විසින්ම ඇති කරගන්නවා. තමන් විසින්ම ඇති කරගන්න නම් තමන් විසින් නිර්මාණය කරගන්න ඕන මම පොසිටිව් කියලා අයිඩියා එක. අපි වෙනස් විදියට උත්සාහ කරන්නේ මේ පොසිටිව් කියන අයිඩියා එක මනුස්සයට දෙන්න. ඒක තමන්ගේ මයින්ඩ් පවර් එක විශ්වාස කරන කෙනෙක් ඇතුලෙන් කල්පනා කරයි. එතකොට ඒකත් එක්ක ලයිෆ් එක වෙනස් වෙන විදිය එයි. හොඳ දෙයක් සමාජගත කරන නිසා මේකට විවේචන ආවත් කොහොම වුණත් මේක මිනිස්සු වැළඳ ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. always positive. ධනාත්මක දේවල් ගැන කතා කර හිටපු නිසාමද කොහෙද කාල වේලාව යනවා දැනෙන්නේ නැහැ. අන්තිම වශයෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ මේ ගැන? අවුදිනිත්‍ය ඇත්තටම මේ be positive කියන සංකල්පය ගන්න ස්මාර්ට් එකම අවශ්‍ය නැහැ. ඔයාලට මේ සංකල්පය ඇත්ත කියලා හිතෙනවා නම් ඔයා self experience එකක් අරන් බලන්න ඔයා ගාව තියෙන දෙයකින් හරි මේක හොඳ දෙයක් කියලා හිතෙන පිරිස මේක සමාජගත කරන්න උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම 2026 දී එනර්ජි ෆීල්ඩ් එකේ ඉන්න විදිහට අපි be positive කියන සංකල්පයක් එක්ක ඉදිරියට දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අවසාන වශයෙන් මේක හොඳ දෙයක් කියලා හිතෙනවා නම් සමාජගත කරන්න ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. be positive. ඔව් ඉතින් අද දවසේ ඔබේ ජීවිතයට වැදගත් වෙන බොහෝ දේවල් කතා කරා. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. අයිබෝන්. ඔටෝමැටික් නෙගටිව් thoughts අයින් කරලා ධනාත්මකව හිතන ඔබටයි මේ ආරාධනය. අපි සූදානම්. ඔබ සූදානම්ද? I smart නම් be positive. be positive හිතන ඔයාලට good luck.